තමයි අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා 2015 හොඳේ 2015 A level පේපරේ MCQ පේපරේ 49 වෙනි ගාන තමයි මේකෙන් අපි කතා කරන්නේ. හරි? ඕකේ මම හිතනවා හැමෝම ලෑස්ති ඇති කියලා. අපි බලමු මේ ඉලෙක්ට්‍රොනික ගාන කොහොමද හදන්නේ කියන එක. හරි. ඔක්කොටම කලින් අපි ගාන කියවන් ඉමුකෝ. පහත A රූපයේ දක්වා ඇති සයිනාකාර තරංගය B රූපයේ දක්වා ඇති වර්ධක පරිපථයට ප්‍රදානය කළ විට B රූපයේ ඇති A හා B හි ලැබෙන තරංගාකාරයන් පිළිවෙලින් දැක්වෙන්නේ පහත සඳහන් කුමන පිළිතුරේද? දැන් මෙන්න මේ සර්කිට් එකට මෙන්න මේ වගේ ඉන්පුට් සිග්නල් එකක් ලබා දෙනවා කියලා කියන්නේ. මෙන්න මේක මෙතනදී ඉන් කරනවා. පැහැදිලිද කියන එක? දැන් මෙන්න මෙතනට මෙතන තමයි ඉන්පුට් එක. හරිද? ඒතර ඉන්පුට් එකට මෙන්න මේ වගේ තරංගයක් දෙනවා කියලා තමයි කියන්නේ. එතකොට අපෙන් අහනවා මෙන්න මේ A ස්ථානයේ සහ B ස්ථානයේ ලැබෙන තරංගය කොහොමද වෙන්නේ කියලා. හොඳට මතක තියාගන්න. මෙන්න මේ ස්ථානයේ පුතේ C නේ C අග්‍රය නෙමේ. මෙතන මොකද්ද? මෙතන මේ E අග්‍රය. E. හරිද? මෙතන B. ඔහොමනේ ට්‍රාන්සිස්ටරේ අග්‍ර ටික තියෙන්නේ. හැමදෙස්සෙම මතක තියාගන්න මෙන්න මේ E අග්‍රයෙන් අපි අවුට්පුට් එක ගත්තොත් හරිද? තරංගය වර්ධනය වීමක් නැහැ. දැන් සාමාන්‍ය අපි ට්‍රාන්සිස්ටර් එකකින් බලාපොරොත්තු වෙනවා තරංගයක් වර්ධනය කරගන්න එක. හරිද? එතකොට මේ ලබා දෙන ඉන්පුට් තරංගය වර්ධනය කළා තමයි අපි ගන්න බලන්නේ ට්‍රාන්සිස්ටරෙන්. එතකොට අපි අවුට්පුට් එක මෙන්න මේ E අග්‍රයෙන් ගත්තොත් එහෙම මොකද වෙන්නේ? කවදාවත් අර ලබා දීපු තරංගය වර්ධනය වීමක් නැහැ. ඒ විදියටම තමයි තියෙන්නේ. ඒ විදියටම කිව්වොත් කියන්නේ මෙහෙමයි. මේ දෙන ඉන්පුට් තරංගයටත් වඩා පොඩි තරංගයක් තමයි අතර මෙතනින් එන්නේ. ලොකු වෙනසකුත් නැහැ. ලොකුට එක පේන්නෙත් නැහැ. හැබැයි පොඩි අඩුවක් තියෙනවා. ඉන්පුට් තරංගයට වඩා පොඩි අඩුවක් මෙන්න මේ තරංග අපිට බලා ගන්න පුළුවන් E ස්ථානයෙන් ගත්තොත්. C ස්ථානයෙන් අපි තරංගය අවුට්පුට් එක ගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම ළමයි තරංගය වර්ධනය වෙනවා. අනිවාර්යයෙන්ම තරංගය වර්ධනය වෙනවා. හැබැයි තියෙන්නේ තරංගය අනිත් පැත්ත ගහලා තමයි වර්ධනය වෙන්නේ. තේරුණාද? C අග්‍රයෙන් අපි අවුට්පුට් එක ගත්තොත් තරංගය වර්ධනය වෙනවා. හැබැයි අනිත් පැත්ත ගහනවා. අපි කියන අපවර්තනය වෙනවා. එතකොට මේ තමයි B වල හැටි, මේ තමයි A වල හැටි. එතකොට මේ වගේ උත්තරයක් තියෙන්නේ මොකේද? එතකොට A වල තරංග හැඩේ බලන්න දැන් මේ වගේ එකක් එන්න බෑ. ඊළඟට මේ වගේ එකක් එන්නත් බෑ. මේක එන්න පුළුවන්. අපි පස්වෙනි උත්තරේ බලන්න යන්න ඕනෙත් නැහැ. බලන්න මේ තුන්වෙනි එකේ අපිට තියෙනවා මෙන්න මේ වගේ තරංගයක් නේද? හරි. මෙන්න මේ වගේ එකක් එන්න පුළුවන්. අනිවාර්යයෙන්ම E වලදී E අග්‍රයෙන් අවුට්පුට් එක ගත්තොත්. එතකොට මේ තමයි A ස්ථානයේ අවුට්පුට් තරංගය. එතකොට B වල අවුට්පුට් එක වෙන්නේ තරංගය අනිත් පැත්ත ගහලා තියෙනවා. පේනවනේ තරංගෙ මේ තියෙන තරංගය අනිත් පැත්ත ගහලා වර්ධනයත් වෙලා මේකටත් වඩා මේක ලොකුයි. මේක ලොකුයිනේ මේ තරංගේ උසයිනේ. හරි. එහෙනම් අනිවාර්යෙන් මෙන්න මේක තමයි ළමයි පිළිතුර. එහෙනම් 2015 A level MCQ පේපරේ 49 වෙනි ගානට උත්තරේ 3. මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් මට මැසේජ් එකක් දාන්න. මම පැතුම් සේනාධීර.